හරි ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ෆ්‍රී CapCut එකෙන් ෆෝන් එකෙන් වීඩියෝ එක එඩිට් කරන විදිය සරලව. ඔයගොල්ලෝ අද මොබයිල් ෆෝන් එකේ මම ඔයගොල්ලෝ කියලා දෙන්නම් CapCut එකේ මොබයිල් version එකේ වීඩියෝ එක එඩිට් කරන්න. ඔයගොල්ලෝ ගාව හැමෝගාම ස්මාර්ට් ෆෝන් එකක් අන්න ඒකෙන් තමයි මම අද ඔයගොල්ලෝට කියලා දෙන්නේ. ඉතින් මම ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා අපි එහෙනම් අපේ වීඩියෝ එකට යමු. හරි ඉතින් ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලෝ ෆෝන් එකේ CapCut app එක ඕපන් කරගෙන ඔයගොල්ලෝ new video කියන එකට යන්න. එතන ඔයගොල්ලෝ කැමති වීඩියෝ එකක් තෝරගන්න. ඉතින් මම මේකද මගේ වීඩියෝ තෝරගන්නවා. ගණන් බයයි මම MPs ආව. මම ඉතින් මගේ වීඩියෝ එක ගත්තා. ඉතින් මම මේක ප්ලේ කරලා බලන්න පොඩ්ඩක්. ඉතින් තමයි මගේ වීඩියෝ එක ප්ලේ වෙන්නේ. ඉතින් මම මේක මට වීඩියෝ එක එඩිට් කරන්න ලෑස්ති ඉතින් මම මේක මියුට් කරන මේකේ සවුන්ඩ් එක සවුන්ඩ් එක මියුට් කළා මම සවුන්ඩ් කියන එකට ඔයාලට මම සවුන්ඩ් එකක් දාන්න ඉතින් කියලා දෙන්න. ඉතින් මම මෙතන සවුන්ඩ් කියන එකට ගිහලා ඔයාලට දාන එක්ස්ට්‍රැක්ට් කියලා තියෙනවා. අන්න එතනින් ඕන්න ඔයාලට පුළුවන් ආයි ඔයගොල්ලන්ගේ ගැලරිය තියෙන අක්කඩයක් අරගෙන මේක ගන්න. නැත්තම් මෙතන මේ තියෙන ඩිවයිස් කියලා එකක් අන්න එකට ගිහලා ඔයගොල්ලෝ ෆෝන් එකේ තියෙන ඩවුන්ලෝඩ් කරපු හැම සින්දුවම මෙතන තියෙනවා. මෙතන තියෙන සින්දු එක කරලා කොපිරයිට් දෙන්නේ මේ ඩිවයිස් කියන එකේ තියෙන ඒවට නම් ඒක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරපුවා ඒවට කොපිරයිට් දෙන්නේ නැහැ. අපි ඒක කට් කරගමු. මම කලින් සින්දුව කට් කරලා තිබ්බා තමයි ඒ නිසා මම මේක ඕනම ඔයාලට ඩබ් කරලා වෙන්නන. ඒක තමයි ඩබ් කරන්නේ මේ වීඩියෝ එකට. අද මම මේ නිකන් ඩබ් කරේ ආතල් එක ඩබ් කරපු එක මේක මේ ගණන් ගන්නවා ගයිස්. ඒක හොඳට විදියට ලස්සන. සාඩියේ ඕන කරලා මේ විදියට ප්ලේ වෙන්නේ ඒක. හරි ඉතින් ඊට පස්සේ මම ඉතින් ඒක ප්ලේ කරලා ඔයාලට දැන් පෙන්වන්නේ. මම ඔයාලට පෙන්නන්නම්කෝ මේක. ඔය පිටුපස්සේ වර්ඩ් මාර්ක් එක අයින් කරලා දාන්න. ඒක ඩිලීට් කරලා ක්ලික් කළා. මෙතනින් පොඩ ස්ක්‍රිප් කරලා මෙතන මේ කොනෙන් දෙන මේක ක්ලික් කරලා පස්සේ ස්ක්‍රිප් කියලා කියනවා. අන්න ස්ක්‍රිප් කියන එක දීලා එතන ඔයගොල්ලෝ කට් කරලා දාතයි. ඊට මම මේ ඔයගොල්ලෝ කියලා දෙන්නම්කෝ මේක සයිස් එකක් තෝරන විදිය. මේ මුලින්ම ෆිල්ටර් දාන්න ඉතින් කියලා දෙන්නම්කෝ ඔයගොල්ලන්ට. ඉතින් අරගෙන ඔයගොල්ලෝ ෆිල්ටර් කියන එකේ මේ ඕන ෆිල්ටර් එක ඔයගොල්ලෝ ගන්න මේ ප්‍රෝ කියන ඒවා අර අනිත් ඕනයක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ෆිල්ටර් වලට. ෆිල්ටර් එක දාලා ඔයගොල්ලෝ ඇඩ්ජස්ට් කරගන්න ෆිල්ටර් එක ඕන විදිහකට ඔයගොල්ලෝ ලේයර් දාලා ලස්සනට ඕන වෙන ෆිල්ටර් එකක් දාලා ෆිල්ටර් දෙක තුන දාලා ඔයාලට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයගොල්ලෝ කියලා දෙන්නම්කෝ මේක සයිස් එක රේඩියෝ කියලා එකක් තියෙනවා. අන්න ඒකට ගිහලා ඔයගොල්ලෝ සයිස් එක ඔයගොල්ලෝ YouTube ද TikTok ද YouTube short ද ඒක සයිස් එක තෝරගන්න. මම ඉතින් YouTube long video කියලා එක දැම්මා. ඔය තමයි ඉතින් ඒක වෙන්නේ. මේ ඊට පස්සේ ඉතින් ඔන්න විදියට මම ඔයගොල්ලෝ කියලා දෙන ස්ටිකර් එකක් දාගන්න. ඉතින් ලස්සන ස්ටිකර් එකක්. ගොඩක් කට්ටිය යන් සබ්ස්ක්‍රයිබ් කියලා දාන ස්ටිකර්ස් අන්න ඒගේ ස්ටිකර් එකක් දාන්න දාගන්න මම ඔයගොල්ලෝ කියලා දෙන්නේ. ඉතින් දැන් මම මේ රෙකෝඩින් කෙනෙක් ගන්න මගේ හැම වීඩියෝ එකකම රෙකෝඩින් කෙනෙක් මම දානවා. ගණන් ගන්න බෑ හරි කෝල් එකක් ආවට මේ ඊටස්සේ මම රෙකෝඩින් කෙනෙක් දාලා ඒක අපිට තව එකක් ගන්නවා. මම ඔයගොල්ලෝ තව එකක් කරන් පෙන්නන්නම්කෝ පොඩ්ඩින් නයිස්. ඔතන අරගෙන මම මේ සබ්ස්ක්‍රයිබ් කියන එක ගන්න. මුලින් මෙන්න මේ ස්ටිකර් එක ගන්න පෙන්නන්නම්කෝ ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කියලා දින. ගයිස් කෝල් එකක් කරනවා කරගෙන වීඩියෝ රෙකෝඩ් එක නිසා මම සබ්ස්ක්‍රයිබ් කරේ මේ කොනෙන් දාලා ඒක සේව් දෙනවා. ඔකෝන්න අපිට වීඩියෝ එකට ඇදලා ගන්න පුළුවන්. ඒතකොට ඒක ඇදිලා යනවා සම්පූර්ණ. මම ඔය පොඩි කැලකට හොර දාලා දෙන්නවා. හරි ඒකත් හරි. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට මේ ටෙක්ස්ට් එකක් ගහලා පෙන්නන්නම්. බලන්නකෝ මේ විදිහට ටෙක්ස්ට් එකක් ගන්න බිලස්සන්ට ගයිස් පොඩි වැරදීමක් වුණා. මෙතන ටෙක්ස්ට් එක ගන්නකොට ඔය අර ෆොන්ට් එක වල වෙනස් වෙනවා. අපි ගහන එක නෑ මෙතන අදින්නේ. ඒ නිසා මම ඔයගොල්ලෝ ඉස්සරහින් ගාලා පෙන්නන්නම්. මෙතනින් ගහනවා එතනින් ගහන එක හොඳයි. ඉතින් මෙතනින් අපි මේ විදිහට බෑක් වෙලා අපි ගහපු ෆොන්ට් එක මම ඩිලීට් කරලා දානවා. ඩිලීට් කළා මෙතන ඔයගොල්ලෝ ඉස්සරහටම ගියාට පස්සේ මෙතන මේ කොනේ බාර් එකේ තියෙන ටෙක්ස්ට් කියලා එකක්. අන්න ටෙක්ස්ට් කියන එක ක්ලික් කරලා පස්සේ ඔයගොල්ලෝ කොලයක් එකකින් ස්ටයිල්ස් ගන්න පුළුවන්. හොඳ දේවල් තියෙනවා මෙතන. ෆොන්ට් තියෙන ලස්සන ඉෆෙක්ට් තියෙන ඇනිමේෂන්ස් තියෙන කොට. ඉතින් මෙතන මගේ channel එකේ නම මම මෙතන ගහගන්නම්. ඉතින් මම මෙතන ක්ලික් කරා. මේ විදිහට මම මගේ channel එකේ නම ගහගන්නවා. කවින් ටෙච් කියලා මම මෙතන ගහගන්නවා නම. ඉතින් මගේ channel එක තාම subscribe කරලා මෙතන කටිනවා subscribe කරන්න ටක් ගාලා subscribers 30ට දාලා අපිට subscribers ලා
දෙන්න හරි 3 දෙනා හරි ඕනේ. දැන්ම subscribe කරන්න guys. අපි කොහොම හරි 30ක් ගහමු තාගට් එකට. මම ඉතින් කයින්ඩ් කියන එක ලස්සන මේ ඉෆෙක්ට් එකක් දැම්ම එකට. ඊට පස්සේ මම ස්ටයිල් එකක් දානවා. ඒක ලස්සන ස්ටයිල් එක උදම කළු පාට විදියට. ඒකත් හරි guys. ඒකට තමයි අපිට ඕන කැමතිට ඒක සම්පූර්ණ මුළු වීඩියෝ එකට වැද ගන්න පුළුවන්. ඔය විදිහටම ඉතින් ඒකත් සේව් කරගන්න මේ විදිහට මෙතන තියලා. ඔන්න ඉතින් මම සම්පූර්ණ වීඩියෝ එක ඔයගොල්ලෝ මේ විදිහට පෙන්නන්න. ඔන්න ඔය විදිහට අපි සම්පූර්ණ වීඩියෝ එක වෙන්නේ. ඉතින් මම ඔයගොල්ලෝ කියලා දෙන්නම්. මේකක් දාගන්න ඉතින් කැප්ෂන් එක ගැන ඔයගොල්ලන්ට කැමති භාෂාවක ප්ලේ වෙන විදිහට මෙතන මේ guys සිංහල නම් පෙන්වන්නේ නැහැ. සිංහල අපි ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. ඒ නිසා මම සිංහල භාෂාවක් දාලා දෙන්නම් ඔයගොල්ලන්ට. ඉතින් මම ඉතින් ඉංග්‍රීසි දානවා. ඉංග්‍රීසි දාලා මෙතන ජෙනරේට් දෙනවා. මම ඩියක්ලා යනවා 100 ඩවුන්ලෝඩ් වෙන්න ඕන guys. පොඩ කනෙක්ෂන්ස් ලෝ ගණන් ගන්න එපා අපයා. දැන් මම ඉතින් මේක ඉක්මනට ඩවුන්ලෝඩ් කරනවා. මේ අන්තිම පොඩි තමයි guys පොඩ්ඩක් වෙලා යනවා මේක ජෙනරේට් වෙනවා. අපි නම් ඩියක්ලා යනවා මේක ජෙනරේට් වෙනවා. ටක් ගාල් ජෙනරේට් මේක guys. පොඩි වෙලාව යන මේක ජෙනරේට් වෙනවා. අල් ජෙනරේට් වෙනවා. ඔන්න ඔය විදිහට වැටෙන්නේ අන්න ඒක තමයි ඉතින් guys. ඔන්න ඔය විදිහට වැටෙනවා. දිගටම මම සෝයින් එකක් තියෙනවා. සෝයින් එකටත් වැටෙනවා ඕක. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඒකත් තියෙන්නේ. ඔන්න ඔය විදිහට guys මම සෝන් එක මියුට් කරපු නිසා තමයි මේ විදිහට සෝන් එක වැටෙන්නේ නැත්තේ. ඔය විදිහට තමයි ඉතින් ඒකත් මේ වෙන්නේ. ආයෙත් මම ඔයගොල්ලෝ කියලා දෙන්නම් මේ ඉෆෙක්ට් එකක් දාගෙන දෙලා ලස්සනට මේ ට්‍රාන්ස්ලේෂන් එකක්. මම ට්‍රාන්ස්ලේෂන් එක ඔයගොල්ලෝ ප්ලේ කරලා පෙන්නන්න. රෙකෝඩ් කරන හොඳට විදියට ලස්සන. මම සම්පූර්ණ වීඩියෝ එක මම ඔයගොල්ලෝ ප්ලේ කරලා පෙන්නන්නේ මේ විදියට මේ ලස්සනට. බලන්න ට්‍රාන්ස්ලේෂන් එක දැම්මම වීඩියෝ එකේ ගතිය ලස්සනට ගන්න වීඩියෝ බලකට බෝරින් නෑ බෝරින් නෙවෙයි ට්‍රාන්ස්ලේෂන් එකක් දැම්මම මේ ට්‍රාන්ස්ලේෂන් එක ලස්සනට බෝරින් ගතිය අඩු කරනවා ඒගොල්ලෝගේ. ඉතින් මම ඒකත් දැම්මා. හරි ඉතින් මම වීඩියෝ එක මේ රෙකෝඩ් කරලා ඒක එඩිට් කරලා ඉවරයි. ඔන්න මම අද මේක අප්ලෝඩ් එක්ස්පෝර්ට් දුන්නා. ඔන්න ඉතින් එක්ස්පෝර්ට් කරන මේ වීඩියෝ ෂෝට් වීඩියෝ නිසා ටග් නේද තමයි අපි සරලව ස්මාර්ට්ෆෝන් එකකින් වීඩියෝ එක එඩිට් කරන්නේ. CapCut එකේ ප්‍රොමෝෂන් තියෙනවා නැත්නම් අපිට මම ඔයාලට පස්සේ දාන්න කියන Adobe Premiere Pro mobile phone වල බෑග desktop වගේ ඒවා තමයි. ඒ වුණාම වීඩියෝ එඩිට් කරන්නේ ඔයාලට වීඩියෝ එකක් ගේන්න ඒක ඕන. පහලින් කමෙන්ට් එකක් දාන්න මේක ඕනේ කියලා මම ඒකේ වීඩියෝ එකක් ගේන්නම්. ඔඩ විතර තමයි ඉතින් අද මම CapCut එකේ වීඩියෝ එක එඩිට් කරලා ඒකට editing tools දාලා අපිට හොඳ වීඩියෝ එකක් හදලා preview එක හොඳට අරගෙන export කරලා මම ඔයාලට කියලා දුන්න හොඳ වීඩියෝ එකක් හදාගෙන ඉන්නේ. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක තමයි පහලින් like එකක් දාන්න. මගේ වීඩියෝ අතරම බලන්න channel එක subscribe කරන්න. මගේ වීඩියෝ අඩුපාඩුවක් තියෙනවා පහලින් comment එකකුත් දාන්න. අදට මම මේ වීඩියෝ නවත්තනවා. මගේ වීඩියෝ එක මෙච්චරලා බලන්න ඕගොල්ලෝ